ළමයි මේ ලෝකේ බලවත්ම ආයුධය තුවක්කුවවත් බෝම්බේවත් පිස්තෝලේවත් මේ වගේ විවිධ නම් වලින් කියනවනේ. ඒක නෙවෙයි. ලෝකේ බලවත්ම ආයුධය වර්තමානයේදී තොරතුරු. අද දවසේ මේ තොරතුරු හසුරවන විදිය ඉගෙන ගන්න ඔයාලා තමයි අනාගතයේ මේ රටේ ලෝකේ මහජන මතය හසුරවන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අද ඔයාලා ඉගෙන ගන්න sannivedana ආකෘතියක් වේවා, sannivedanaya පිළිබඳව දෙයක් වේවා. ඒක අනාගත ලෝකයේ මිනිසුන්ගේ සිතිවිලි වෙනස් කරන ප්‍රධාන ආයුධයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ විෂය ඉගෙන ගන්න එක විෂයක් විදියට හිතන්න නැතුව සමාජ මෙහෙවරක් විදියට හිතන්න. හොඳ පැත්තට වෙනස් කරන්න පුළුවන්. ඉතින් හොඳ පැත්තට වෙනස් කරන සමාජ මෙහෙවරක් කරන පුරවැසියෙක් විදිහට ඔබට පුළුවන් මේ විෂය ඉස්සරහටත් ඉගෙන ගන්න. මීඩියා දන්න කෙනෙක්ගෙන් මීඩියා ඉගෙන ගන්න. ප්‍රථමයන් තනන මීඩියා පන්තිය ලහිරු ජයවර්ධන.